සියලු දෙනාට සුබ දවසක්. මම එක්ස්ටර්නල් YouTube නාලිකාවේ මිත්‍රිල ජීවන්ත. ඉතින් මේ මොහොතේ රටට අවශ්‍යම වැදගත්ම ප්‍රශ්නයක් තමයි අද එක්ස්ටර්නල් YouTube නාලිකාවෙන් කතා බහට ලක් කරන්න. ඉතින් අපි දන්නවා දරුවන් දෙමව්පියන් හරි මාර්ගයට ගන්න මේ වෙනකොට උත්සාහ කරන නමුත් දරුවන් හරි මාර්ගයට පිවිසිලා නැහැ. ඉතින් මේ දරුවන් කොහොමද හරි මාර්ගයට ගන්න කියලා තමයි මේ වීඩියෝවෙන් අපි කතා බහට ලක් කරන්නේ. ඉතින් ඔබ දන්නවා දරුවෙක් වැරද්දක් කරාම ගොඩක් දෙමව්පියෝ ඉන්නවා ඒ දරුවා සුද්ධ කරනවා. අපේ පුතා ඒ වැරද්ද කළා නෑ කියලා නිවැරදි කරන්න උත්සාහ කරනවා. නමුත් අනාගතයේදී ඔවුන් ඒ වැරද්දම කරමින් සමාජයේ කොන් වෙන පිළිකුල් වෙන සහගත තත්ත්වයක් උදා වෙනවා කියලා දෙමව්පියන් දන්නේ නෑ. නමුත් ඒ වෙලෙම දරුවට තරවටු කළා ඒ වැරද්ද නිවැරදි නොකර තමන්ගේ දරුවා වැරද්ද කර තිබෙනවා නම් අනිවාර්යයෙන්ම නිවැරදි නොකළ යුතුයි. ඉතින් අනිත් කාරණේ තමයි දෙමව්පියන් ගොඩක් වෙලාවට දරුවන් ඉදිරියේ මත්පැන් පානය කිරීම. ඉතින් මේ මත්පැන් පානය දරුවන් ඉදිරියේ කිරීමේදී දරුවන් නිසි වයස් වෙනකොට ඒවට අනිවාර්යයෙන්ම පෙළඹීමකට ලක් වෙනවා. මොකද අපේ පියා මත්ද්‍රව්‍ය පානය කරනවා නම් දරුවත් අනිවාර්යයෙන්ම මත්ද්‍රව්‍ය පානය කරන්න ඇබ්බැහි වෙනවා. ඉතින් මේක සිදු කරන්නේ දෙමව්පියන්ගේ නොසලකිලිමත් නිසා. ඉතින් දෙමව්පියන් කළ යුතු වන්නේ දරුවන්ට නොපෙනෙන තැනක ඔවුන්ට මත්පැන් පානය කිරීමට අවශ්‍ය නම් දරුවන්ට නොපෙනෙන තැනක මත්පැන් පානය කිරීම. අනිත් කාරණේ තමයි දෙමව්පියන් කරන්නේ දරුවන් හැම වෙලෙම ගේ ඇතුලේ කොටු කරලා තියන්න උත්සාහ කරනවා. ඒතකොට ඔවුන් යම් තරුණ වයසේදී වැඩිහිටි වයසේදී සමාජගත වුණාම ඔවුන්ට සමාජය ගැන නිසි අවබෝධයක් නැහැ. නිකන් දුර්වල මිනිස්සෙක් වගේ සමාජයේ ජීවත් වීමට සිදු වෙනවා. ඒ නිසා සබකොලේ ඉවත් කරමින් දරුවා නිසි මාර්ගයට ගැනීම දෙමව්පියන්ගේ වගකීමක්.